Hello, Amma. Okay අම්මා. අද නම් ටිකක් බිසි තමයි. අද එනවද? හරි හරි මම මොකක් හරි කරගන්නකෝ මේ එහෙමයි ඉතින් මගේ උයන පියන ටික කරලා දීලා ගේ දොර පොඩක් බලා ගන්න තමයි තියෙන්නේ. අම්මා කිව්වද ඒ ටික? දැන් මිනිහා ඉන්නේ මේ ඉන්ටර්විව් එකකට ලෑස්තිලා දෙන්නේ. නෑ ගැටලුවක් නෑ මේ පොඩක් අද දවසේ බිසි තව පොඩ්ඩකින් මට මීටින් එකක් තියෙනවා ඒකයි. හරි අම්මා හරි මම මොකක් හරි කරන්නම්කෝ. හරි හරි අම්මා වරතෙන් ඉන්න නම් බුස්සන්නයි. හරි අම්මා හරි. මහත්තයෝ ඇයි? අපේ ලොකු මහත්තයා ඉන්නවද? ඔව් ලොකු මහත්තයා ඉන්නවා. හරි යන්න ඇතුළට. සර් ඔකේ. අපේ නෝනා හාමුවෙන්ට කිව්වා. මොකක්ද නම කිව්වේ? මම ඩාලින් සර්. ඩාලින්. සර්. අට පාස් නේද? ඔව් සර්. අද නම කිව්වේ ඩාලින් නේද? ඩාලින්. විනෝදා චිත්‍රපටි වැඩි. ගමවුලන්යන් බලලා තියෙනවද? දන්නේ නැහැ සර්. එතකොට ගම්පෙරළිය කෙරේ කවුද? දන්නේ නැහැ සර්. හරි මේ මට දැන් පොඩි වැඩක් තියෙනවා. එහෙනම් පොඩ්ඩක් ඉඳගෙන ඉන්න. මේ මම පුළුවන් ඉක්මනට එන්න. පොඩ්ඩක් ඉඳගෙන ඉන්නකෝ. එතකන් කල්පනා කරගන්න ගම්පෙරළිය කෙරේ කවුද කියලා. හරි. වණ්ඩාර මං එනකම් මෙයා ගැන පොඩ්ඩක් බලන්න. හරි සර්. හරි මම බලන්න සර්. 1 hour later. බණ්ඩාර ඔයයිස යාර මං යනකොට හිටපු මිනිස්සයා සර් මං එනකොටම හිතුවා මිනිහා කවුද කියලා නෑම කිව්වා දෙක දෙනකොට කිව්වා සර් පිළිගත්තා උමයි කරේ කියලා මොකක්ද අයිසේ? ගම්පෙරළිය සර් ගම්පෙරළිය ඕකම තමයි කරලා තියෙන්නේ දැන් පිළිගත්තා මං දැම්ම කූඩුවට ඈ